මොකක් හරි වැඩක් ප්ලෑන් කරලා ඕක හරි ගියේ නැත්නම් අපි ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? ඒ ප්ලෑන් එක වැඩ කරේ නැහැ. ඒක හරි ගියේ නැහැ. ඒක වැරදුනා. ඊට පස්සේ ඔව් මට 100% ෂුවර්. ඒක එහෙම තමයි කරන්නේ. මේ වගේ දෙයක් ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? මේ යෙදුම් එදිනදා කතා බහ කරද්දී අපිට ගොඩාක් සමීපතම යෙදුම්. ඉතින් බලමු අපි මේ යෙදුම් දෙක ඉංග්‍රීසි වලින් කියන හැටි. ඔයා මොකක් හරි වැඩක් ප්ලෑන් කරලා ඒක හරි ගියේ නැත්නම් ඒක වැරදුනා නම් plan didn't work කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔයා දැන් කෙනෙක්ට යම්කිසි දෙයක් පැහැදිලි කරනවා. මේ කැම එක හදන්නේ මෙහෙම. මේ report එක ගන්න ඕනේ මේ විදිහට. මෙන්න මේ විදිහට යම්කිසි දෙයක් විශ්වාසයෙන් කියනවා. එතකොට අනිත් කෙනා අහනවා ඔයාට ෂුවර්ද මේක කියලා. එතකොට ඔයාට කියන්න පුළුවන් yes I am positive. ඒකේ තේරුම තමයි ඔව් මට 100% මේක ෂුවර් කියන එක. ඔන්න මම මේ යෙදුම් දෙක දිග වාක්‍ය වලට දාලා ඔයාලට දීලා තියෙනවා මේක තේරුම් ගන්න ලේසි වෙන්න. didn't work කියන එක මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. I tried a lot but that plan didn't work. මම ගොඩක් උත්සාහ කරා. I tried a lot. මම ගොඩක් උත්සාහ කරා. but නමුත් that plan ඒ plan එක didn't work. වැඩ කරේ නැහැ. දැන් මේ වාක්‍යයේ a lot කියන එක පාවිච්චි කරන්නේ කොහොමද? මේකේ තේරුම මොකක්ද කියන එක ඔයාලට අවබෝධයක් නැත්නම් viral beam a lot lesson කියලා search කරලා බලන්න YouTube එකේ මේ ගැන මම සම්පූර්ණ පාඩමක් කරලා තියෙනවා. a lot a little bit කොහොමද මේව පාවිච්චි කරන්න කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. a lot කියලා කියන්නේ ගොඩාක් කියන තේරුම. ඊළඟට she planned it well. එයා ඒක හොඳටම plan කරා. but නමුත් unfortunately අවාසනාවකට it didn't work. ඒක වැඩ කරේ නැහැ. එයා හොඳටම විභාගෙට ready වුණා. අවාසනාවට ඒ plan එක වැඩ කරේ නැහැ. ඒක හරි ගියේ නැහැ. it didn't work. didn't work. මේ විදිහට තමයි අපි කියන්න ඕනේ ඒ දේ සිද්ධ වුණේ නැහැ. ඒ plan එක හරි ගියේ නැහැ කියලා. දැන් බලන්න පළවෙනි වාක්‍යයේ but that plan didn't work. but that plan didn't work. ඒ වැඩේ හරි ගියේ නැහැ කියලා කියනවා. දෙවෙනි එකේ it didn't work. ඒක වැඩ කරේ නැහැ. දැන් it didn't work කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් plan එක, එහෙම නැත්නම් exam එක, එහෙම නැත්නම් මොකක් හරි ඊට කලින් නමක් දාලා ඒ plan එක, අර plan එක, මේ plan එක එහෙම කියලා didn't work කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට I'm positive කියන එක පාවිච්චි කරන්නේ කොහොමද? දැන් කවුරු හරි අහනවා ඔයාගෙන් are you sure it? ඔයාට මේක විශ්වාසද? yes I'm positive. එහෙම කියන්නේ ඔව් මට මේක ෂුවර්. do you want to think about it again? ඔයාට මේක ආපහු හිතන්න ඕනේද? දැන් ඔයා කියන මොනියම් හෝ දෙයක් ගැන තව කෙනෙක් අවිනිශ්චිතව කතා කරනවා. ඔයාට මේක ෂුවර්ද කියලා අහන්න වගේ කතා කරනවා. ඔයාට ඒ දේ 100% ෂුවර් නම් කෙලින්ම yes I'm positive කියලා ඔයාලට කියන්න පුළුවන්. බලන්න පුංචි යෙදුම් දෙකක් ඉගෙන ගත්තේ didn't work I am positive. හැබැයි මතක තියාගන්න මේ දෙක පාවිච්චි කරලා ගොඩාක් තැන්වලදී ඔයාලට කෙනෙක්ට උත්තර දී ගන්න පුළුවන්. ඔයා ඉංග්‍රීසි දන්නවා කියලා පෙන්නන ගමන්ම. ඉතින් මේ වගේ වීඩියෝස් තවත් නරඹන්න කැමති නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලන්නත්.